Hello friends, welcome back to another game. Hello friends, welcome back to a Kavi Bros YouTube channel. අද ඉතින් මචං අපි ප්ලේ කරන්න යන්නේ driving simulator ශ්‍රී ලංකා. ඉතින් මචං ආපු පිටම තියෙනවා මචං මේ private bus එකක් මචං. ගාන්ට හදලා ගමුද? සම්පර්ණ බස් එකක් තියෙන්නේ මෙන්න. ආයි සුපිරියට හදලා ගන්න නම් පුළුවන්. එහෙනම් හදමු. හදනවද මේ බලන්න යනුනේ ඇතුළ ඉන්න මම ඔයාලට ඇතුළ පෙන්නන්න මෙන්න සාමාන්‍ය ගානට යාළුවනේ තියෙනවා බෆර් ඒව තියෙනවා සුපිරියක් කරලා ගන්න ඇකි මොකද ගමුද එහෙනම් හදමු A few moments later කොල්ලනේ හැදුවා මචං බස් එකයි සුපිරියටම කොහොමද ගැම්ම මෙන්න මචං ආයි සුපිරියක් කරා හරිද මෙන්න කොහොමද SL එක දැන් එක වෙනස මචං ඔයාලට අතුලත් පෙන්නන්නම් මම මෙන්න මචං කොල්ලෝ ගැම්ම එහෙනම් මචං අද අපි යන්නේ සිරිපාදේ එහෙනම් මචං සාදු කියලා පියමු එහෙනම් මචං යෑමක් තමයි දැන් තියෙන්නේ යමු සුපිරි කොහමද සද්දේ හෝන් එකක් ගහමු කොහමද වංගෝ ගාලියන් බස් එක සුපිරියට හැදුවා මචං ගැම්මක් තමයි ඔඩෝ බස් එක ගණන් ගන්න එපා ඩාන් එනවා ඩූන් එනවා මට හිතෙන්නේ මචං ඔය ප්‍රයිවට් බස් එක බන්ධනාගාරේ අනේකද වේද ඒක අපිට වැඩ නැහැ අපි යමු දැන් මචං දැන් විදිල්ලක් තමයි තියෙන්නේ විද්දගෙන යන්න ඕනේ මචං මේ පාරවල් වල පොලිසිය නම් අල්ලන්නේ නැහැ මචං කොහමද මල්ලි මුට ෆෝන් එකක් ගහගෙන බය වුණාද ඔයද මචං පාර නෙමෙයි යන්නේ ඉතින් අවුලක් නැහැ පොලිසිය නැහැ ඔන්න මචං රත්නපුර යන්නේ අපි සමන් දෙවියන්ට වැඳලා පඳුරක් දාලා ආයි මේ වගේ ඊළඟ වීඩියෝ එකක් දාන්න කෙන්නේ කියලා පඳුරක් දාලා ඉන්නේ ඉතින් කොල්ලෝ ඩොඩ මේ ඔස්සගෙන ඉස්සෙල්ලා තිබ්බනේ බං කද්ද බං අඩෝ දෙව් විදිනෝ හොඳද අඩෝ පැත්තේ වාහනයක් එම අඩෝ තියනවා හරි අවුලන්නේ බස්සේ ස්කූල් යන්නේ නැද්ද හොද අඩෝ ටිපර් එකක්ද හොද අඩෝ වැටුනොත් ඉවරයි හරිද කඩයක් තියෙනවා බඩි කින්නේ නැහැ තාම ආයි සුපිරියට ලයිට් දාන් යන්නේ මචං සුපිරියට ඩේට් ටිකක් තියෙනවා මචං අඩෝ තෙල් බවුසරයක් කියන මිනි කුරා පත්තු කළ දාවනම් හරි හෝල් ගායන් අඩෝ මින් කාගේ බස් ගොඩක් තියෙනවා ඕ කාරය අඩෝ යන්නේ අම්මා කාරයක උඩ කාර් ගන්නවනේ ඩොඩ මෙතනින් හැරෙන්න ඕනේ බා අපි මූට අවස්ථාව දෙමු හරි ඔන්න මචං සිරිපාදේ ඇතුල් වෙන තැන ඔතන තමයි මචං අමාරුම ටික හරිද දැකලා නැත්නම් බලා ගන්න ඒත් එක්කම ඔයා වීඩියෝ එකට ලයික් කරලා නැත්නම් ලයික් එකක් දාලා ඉතින් සබ්ස්ක්‍රයිබ් කරමු නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා ඉතින් ගැම්මට එමු යමන් ඉතින් මචං මේ ටික යද්දි දාඩියක් දානවා බං යතුනොත් ආයි ඩෝඩ අන්න ගන්න ඒ කිත්තේ මචං මුද්දකම අදින් වලට පෙන්නන්නේ ආයි වැටුනොත් ඉතින් බුදු සරණයි
ෂේප් එකේ යන්. ඒක අද්දන්නේ නැහැ. අද්දමු. මචං මේ ටිකේ වාහන නෑ මචං. අම්මට උඩු බලහන් තියෙන තරම්. ඒ හිමීට මේක බ්‍රේක් එක ගහපන්. හරි. උඩු මයික් මම මේක ප්‍රැක්ටිස් කරලා තියෙනවා. මයික් එකක් යද්දි පස්සේගේ බ්‍රේක් දාන්න අමතකුණා බැහැලා. පල්ලෙහාට ගෙලන් එළියා ඩෝ ගියා නෙවෙයි ඒක. දුම යෑම. අපි යාන්තම් අන්න උඩට ඇවිල්ලා ඉන්නේ. තව ටිකක් දුර යන්න දිනවා යාළුවනේ. ඩෝ අද්දපන් ගැම්මක්. රියරි අවුලක් නෑ යන්. අය සුපිරි ලයිට් එකක් ගහලා දෙන්න. අඩෝ යාන්තම්. ගැම්මක්. යන් ගැම්මට යන්. සාදු සා. හරි වැටෙන්නේ. හරි. නෑ ගැම්ම යන්. දැන් ටිකක් ගැටලුවක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා. මේ ගස් කොළන් ඇදී යනෑ කොහොම යනවත් දන්නේ නෑ බම් මේකේ. පොඩි බයික් සද්දයක් ඇහෙනවා මචං ගණන් ගන්න එපා. අපේ පැත්තේ ඩිමැක් වාහනයක්. දැන් ඉතින් ඔය බයික් එකේ සද්ද ටික පොඩි වෙන ඉඳ කෑ ගන්න. ඉඳ ගණන් ගන්න එපා ඉතින්. ඔය මං ඔඩෝ ආවා මචං ගැම්මට ආවා ගැම්මකෝ. මෙතනින් නවතලා බ්‍රේක් දාලා බහින්න ඕනේ මචං අපි දැන්. හරි මචං ඉතින් ඔන්න මචං ආයෙ අර බයික් යනවා රේස් කරගෙන අවුලන්නේ. අම්මට උඩු බූන්දි නෑනේ බා. බූන්දි නැද්ද? නෑ ඩු බං. ඒ රෙදි නම් තියනවා මහ ලොකුවට. ඔය කන්නද බං? මේ තියෙන්නේ මචං මට හිතේ සීතන් අඟුල. හරියට හරි. ඒක දැන් නාන්න වෙලාවක් නෑ. අපි දැන් වීඩියෝ එකක් කරගෙන ඉන්නේ. ඔන්න මචං අතර සුමන සමන් දෙවියෝ ඉන්නවා. සාදු. අපි දැන් ඉතින් උඩට යන් ඉතින්. උඩටම යමුනේ. ගැම්මක්. යමන් උඩට යමන්. මේ මොකද්ද බං? ජපන් සාම විහාරය. ඔයාලා මේ ජපන් දන්නවද? ඒක වැඩක් නෑ. අපි ඉතින් එතෙන්ට යන්. උඩටම යන්න ඕනේ අපි දැන්. හංස උඩට යන්. උඩටම යන්. අඩෝ තව උඩ තියේද බං? අඩෝ මෙන්න. නෑ ඉතින් උඩ යන්න නැතුව ඇතිනේ. කමන්නේ යමු. යන්න නෑ දුර යන් අපි. මේ මොකද්ද තියෙන්නේ? මෙන්න විශාම ශාලාව. මොකද්ද බං මේ? දන්නේ නැහැ ඉතින් මොකද්ද කියලා ඉතින්. අඩෝ මෙන්න ගස් කොළන් වල හිර කරලා යමු කඩාගෙන යමු. අඩෝ අර මොකද්ද බං අර තියේ? බුදු වෙදුරා. ඔතෙන්ට අපි පඳුරක් දාලා යමු. දැන් මචං 9:37 වෙලාව. ටින්. සාදු කියමු සාදු. ගණන් ගන්න එපා. පොඩි ළමයිගේ සද්ද ටිකක් ඇහෙනවා. ගණන් ගන්න එපා ඔයා. පොඩි ළමයිගේ සද්ද බඩ ටිකක් ඇහෙනවා. මේ මොකද්ද බං? රතු අම්බලම. ඒකත් බැලුවා අපි. දැන් තව උඩට යන්. තව උඩට යන්න තියෙනවා. ඔච්චරයිද මචං? තව උඩක් තියෙනවා. අඩෝ තව තියෙනවා බං. ඔතනින් ඉවරයිද කොයිද? අඩෝ ගිහලා හැප්පුණා නේද? ගණන් ගන්න එපා නංගි.
හරි උඩටම ආවා. අටෝ නෑ බං. තව තියෙනවා මේ මොකද? මහගිරි දඹය. මොකද්ද වංගේ? සිරිපාදේ ගොඩක් තැන් තියෙනවා. එහෙනම් යමන්. අඩෝ ඉරමුදුන් අම්මට උඩුයි. අඩෝ වැටුනොත් ඉවරයි හරිද? ඩෝන් උඩටම ආවා අපි සිරිපාදේ. උඩ මළුවට ආවා. වඳිමු සාදු. මේක වටේට යන්. අඩෝ කොහොමද ඒක ගැම්මක් අඩෝ. ඔන්න ඉතින් මචං අපි සිරිපාදේ බැලුවා. ආම්මට උඩු. මේකක් තියෙන මොකද්ද මම මතක නැහැ නම. ගාන්ටාරිය. හොල්ලලෙමු. ඔබ ලණුව ගලවගෙන ගිහිල්ලා අම්මට උඩු වැසිකිළියක් තියෙනවා දැම්ම අවශ්‍යතාවයක් නැහැ. කමන්නේ. අඩෝ මට යන්න උසමදි බං. එහෙනම් ඉතින් දැන් අපි ටග් ගාලා යන්න ඕනේ මචං. අඩෝ මගේ ෆොටෝ එකක් ගහපන් බා. ෆෝන් එක ගෙනාවේ නැහැ. ෆෝන් එකේ ෆොටෝ ගහන්න බෑ. අනේ උඹගේ ලොකුකම වැඩි. යමන් ඉතින් අඩෝ ගැම්මක් ඉන්නවා අඩෝ මූත් ඉන්නවා අඩෝ මචං මගේ ෆොටෝ එකක් ගහපන් බා. මම hina වෙනවා. ගැම්ම මචං මගේ වස්සන් නම්බරයට දාපන්. 077 7 44 53 62 හොඳේ ඒකට දාන්න. ගැම්මක් ඉතින්. හරි දැන් එහෙනම් කොල්ලෝ අපි ගියා.